තව කරන්න ඒවත් එහෙම මෙහෙන් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඇඩ්‍රිනලින් තමයි වැඩිපුර ඇඟේ තියෙන්නේ. ඒතර මේ ඇඩ්‍රිනලින් කන්සන්ට්‍රේෂන් එක වැඩි හින්දා මොකද වෙන්නේ? දැන් අපේ ඉස්සෙල්ලාම තාරා මණ්ඩලයේ ලොකු වෙලා. හරි? ඊළඟට දැන් අත වෙවුලනවා. කට වේලිලා කෙල නෑ කටේ. ඔව් එහෙම වෙනවා නේද? දැන් බයයි. අර MCQ එකේ අර අන්තිමික අරන් බලලා පළවෙනි ප්‍රකාශයේ සත්‍යයිද අසත්‍යයිද පහදා දේද පහදා නොදේද මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ. කියවුවට කිසිම දෙයක් ඔලුවට යන්නෙත් නැහැ. දැන් ඔයාලට A level paper එකේ MCQ 50ක් ලියන්න වෙනවනේ. MCQ 50ක් ලියන්න වෙනවා. මේක වේලාසන වැඩි. නමුත් මම මේක කියලා තියන්න. MCQ 50 ලියන එක පුරුදු වෙනකොට පුල් පේපර් එකක් ලියන්න ඊළඟට පුරුදු වෙනවනේ ඉදිරියේදී. දැම්මම නෙමේ තව මාස කීපයක් ගිහිලා MCQ 50 පුල් පේපර්ස් ලියන්න ගනි. ඒ ලියනකොට මේක පොඩ්ඩක් පාවිච්චි කරන්න. ඔය MCQ වලට වෙලාව මදි වෙනවා කියලා කට්ටිය කියනවනේ. ඒක බොරුවක්. ඕනෑම කෙමිස්ට්‍රි MCQ පේපර් එකක් MCQ 50 පැය එකමාරකට අඩුවෙන් අනිවාර්යෙන් ගහන්න පුළුවන්. ඕන පේපර් එකක්. කොච්චර අමාරුයි කියන එකක් වුණත් පැය එකමාරකට වඩා අඩු කාලයක් ඇතුළත අනිවාර්යෙන් MCQ 50ට උත්තර ලියන්න පුළුවන්. ඉස්කෝලේ වාරේ භාගලත් මේක කරලා බලන්න. පටන් ගන්න මෙන්න මෙහෙම. එකේ ඉඳන් 15 වෙනකම් ප්‍රශ්න ටික මුලින් කරන්න. ওই ටික කරන්න සාමාන්‍යයෙන් පැය භාගයක් යයි. විනාඩි 30ක් 35ක් කියන්නකෝ. මේ වැඩේට අපි නිකන් තියමු මිනිත්තු 35ක් යනවා. මුල තියෙන ප්‍රශ්න ටික කොහොමත් ලේසියිනේ. විද්‍යාඥයින්ගේ නම් ඔක්සිකරණ අංක, ක්වොන්ටම් අංක, ඕවා මේවනේ තියෙන IUPAC නම් හරිද වැරදිද කියන එක වෙන කතාවක්. මම කියන්නේ මේක කරන්න යන වෙලාව ඔය වගේ. දැන් කළ යුතු හොඳම දේ. දැන් ඔයාලා වෝම් අප් පේපර් එකට හුරුයි. දැන් කෙලිම යන්න 41 සිට 50ට. අන්තිම මොහොතේ අර පිළිවෙලට කරගෙන ගිහිල්ලා හරි මිනිත්තු 15ක් විතර තියලා අන්තිම 10 කියවන්න ගන්නවා. දැන් වෙලාවත් මදි. අර මැද හිර වෙච්ච ඒවා තොගයක් එක්කත් ඉන්නේ. තව කරන්න ඒවත් එහෙම මෙහෙන් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඇඩ්‍රිනලින් තමයි වැඩිපුර ඇඟේ තියෙන්නේ. ඒතර මේ ඇඩ්‍රිනලින් කන්සන්ට්‍රේෂන් එක වැඩි හින්දා මොකද වෙන්නේ? දැන් අපේ ඉස්සෙල්ලාම තාරා මණ්ඩලයේ ලොකු වෙලා. හරි? ඊළඟට දැන් අත වෙවුලනවා. කට වේලිලා කෙල නෑ කටේ. ඔව් එහෙම වෙනවා නේද? දැන් බයයි. අර MCQ එකේ අර අන්තිමික අරන් බලලා පළවෙනි ප්‍රකාශයේ සත්‍යයිද අසත්‍යයිද පහදා දේද පහදා නොදේද මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ. කියවුවට කිසිම දෙයක් ඔලුවට යන්නෙත් නැහැ. හොඳට මතක තියාගන්න. අන්තිම MCQ 10 කරන්න ඕන මාර කූල්. ඒ කියන්නේ ඔයගොල්ලෝ අර එන්නම එන රිලැක්ස් වෙලාවක තමයි කරන්න ඕන. ඒතර හොඳම වෙලාව මේක. ඔය වෙලාවේදී ඔය ප්‍රශ්න 10 කරන්න මිනිත්තු 10යි යන්නේ. ෂුවර්. 10ක් යන්නෙත් නෑ. 10 තමයි මැක්සිමම් යන්නේ. 10 තමයි මැක්සිමම් යන්නේ. දැන් තීරණාත්මක ප්‍රශ්න ටික. දැන් මේ වෙනකොට දන්නේම නැතුව MCQ 25ක් කරලා ඉවරයි. පේනවද? 15යි 10යි මිනිත්තු 45යි. අපෝ තව ගොඩක් වෙලා තියෙනවා. දැන් ඔළුවට එනවා ලොකු විශ්වාසයක්. අපෝ තව තියෙනවනේ සෑහෙන වෙලාව මට කියලා. ඊළඟට ගන්න වැදගත්ම ටික. ඉතාම හොඳින් තීරණාත්මක විදියට බලන්න ඕන ප්‍රශ්න. මොනවාද? 31 සිට 40. ඇයි මං එහෙම කියන්නේ? AB උත්තරේ 1, BC උත්තරේ 2, CD උත්තරේ 3, AD 4. වෙනත් ඕනෑ ප්‍රතිචාර සංකලනයක් උත්තරේ 5. 5 වෙන්න තියෙන සම්භාවිතාවයන් කොච්චරද කියලා ගණන් හදලා බැලුවොත් තේරෙයි. එක උත්තරයක් A විතරක් නම් B විතරක් නම් C විතරක් නම් D විතරක් නම් එතන 4යි. AC 5යි. ඊළඟට BD 6යි. ඊළඟට ABC 7යි. ඊළඟට BCD ඔහොම බලන්න. 3 3 හරියන ඒවා. 4ම හරියන ඒවා. එකක්වත් හරියන්නේ නැති ඒවා.
එහෙම එනකොට පහ උත්තරේ එන්න ආකාර මම හිතන්නේ 12ක් 15ක් තියෙනවා. විතර වැඩි කේස් ගහින් මිස් වෙනවා. එකක් එහෙම වෙච්ච ගමන් උත්තරේ සම්පූර්ණ වෙනස්. නිසා මහා කල්පනාවෙන් කරන්න ඕන ප්‍රශ්න 10 තමයි මේ තියෙන්නේ. ඔයාලගේ අනාගතයේ තීරණය වෙන්නේ අත්තර මෙන්න මේ ප්‍රශ්න 10. එතන මේකට අපි විනාඩි 20ක් 25ක් ඕනනම් දෙමුකෝ. විනාඩි 25ක් දෙමු. දැන් 45ට 25ක් එකතු වුණාම කීයද? පැය 1යි මිනිත්තු 10යි. නේ? තා මිනිත්තු කීයක් තියෙනවද? 50ක් තියෙනවා. ඉතුරු MCQ 15ට. ඉතුරු MCQ 15ට. ඒ 15 කරලා හරි නිදා ගන්නත් පුළුවන්. බය වෙන්න එපා. මේ විදිය අනුගමනය කරන්න අනිවාර්යෙන් කළ හැකියි. ඊළඟට එසේ එක ගැනත් කියන්නම්. ලොකු ප්‍රශ්න පත්‍ර තාම කරලා නැහැනේ. පැය 3 පේපර් එක කරනකොට ස්ට්‍රක්චර්ඩ් 4ක් එක්ක එසේ 4ක් ලියන්න ඕන. රීඩින් ටයිම් එකක් දෙනවා මිනිත්තු 10ක්. ඒක දෙන්නේ හේතුවක් ඇතුව. ළමයි පේපර් කියවන්නේ නැති හින්දා. කියවන්න ඕන. කියවන්නේ මොකද? එසේ පේපර් එක. ස්ට්‍රක්චර්ඩ් එක නෙමෙයි. ස්ට්‍රක්චර්ඩ් එක කියවන්න යන්න එපා. ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ් කොහොමද තෝරන්න දෙයක් නැහැනේ. ඒතර පේපර් එක අතර ගත්ත ගමන් එසේ කරගෙන කියවන්න ඕන. කියවලා තෝරගන්නවා මම මෙන්න මේ ප්‍රශ්න වලට තමයි උත්තර ලියන්නේ කියලා. ඒතර ප්‍රශ්න ටික කියවලා ස්ට්‍රක්චර්ඩ් එක ලියන්න යන්න. ඒතර ඔයාලගේ ඔළුව දන්නේම නැතුව ඒ ප්‍රශ්න වලට උත්තර හදනවා. ඔයාලා දන්නේම නැතුව ඔළුව වැඩ කරනවා. ඔළුව ඒවට උත්තර හොයනවා. එතකොට ස්ට්‍රක්චර්ඩ් එක කවදාවත් මිනිත්තු 55ක් උපරිම බෑයි ඊට වඩා වැඩි කාලයක් ගන්න එපා. ස්පෙෂලි රෑන්ක් එකකට යන්න ඉන්න එකෙක්. මේ යන්තම් තලාගෙන එකක් ගන්න හදනවා නම් කමක් නැහැ. මොන හරි කරන්න. නමුත් ස්පෙෂලි තමුන්ට රෑන්ක් එකක් ගන්න ඕන කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් උන්ට මම මේ කියන්නේ. හරිද? ස්ට්‍රක්චර්ඩ් එකේ කීයටවත් විනාඩි 50න් එහාට 55න් එහාට යන්න මෙපා ඉවරයි. උගේ රෑන්ක් එක ඉවරයි. ආයෙ කතා දෙකක් නැහැ. පැය පැන්න නම් උගේ රෑන්ක් එක ආයෙ ගන්න වෙන්නේ නැහැ. එන්නේ නැහැ. එන්නේ නැහැ. ඉතින් එච්චරයි. කරන්න බෑ. ස්ට්‍රක්චර්ඩ් එක එතනින් නතර කරලා යන්න ඕනේ එසේ එකට. එසේ එක නෝමලි ගත්තාම ඕගනික් ප්‍රශ්න තමයි ලේසිම. පටන් ගන්න ඕනේ එතනින්. නිකන් උත්තර ටික ලියාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ ඉනෝගනික් එක ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙවෙනියට ඉනෝගනික් එක අරගෙන වෙලා අරගෙන කරාට කමක් නැහැ. අන්තිමට ෆිසිකල් ගණන් දෙක හදලා දාන්න පුළුවන්. ඉන්ඩස්ට්‍රියල් කරන කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. හැබැයි රෑන්ක් එකක් ගන්න එකේ කවදාවත් ඉන්ඩස්ට්‍රියල් ඇන් එන්වයරන්මන්ට් කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. රෑන්කර්ස්ලා කරන්නේ නැහැ 10 වෙනි ප්‍රශ්නේ. නෝමල් එකකට අවුලක් නැහැ. රෑන්ක් එකක් ගන්න යන එකෙත් ජීවිතේට 10 වෙනි ප්‍රශ්නේ කරන්න බෑ. කළා ලකුණු ගන්න බෑ. 5 වෙනි ප්‍රශ්නෙට 150 150ම ගන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නෙට 150 150ම ගන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නෙට 150 150ම ගන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නෙට 150 150ම ගන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නෙටත් 150 150ම ගන්න පුළුවන්. ගන්නුන් ඕන තරම් ඉන්නවා. හැබැයි අන්තිම ප්‍රශ්නේ ඉන්ඩස්ට්‍රියල් වල 75න් 75ම ගන්නවා. එන්වයරන්මන්ට් වල කොහොම කරත් ලකුණු 20ක් නම් කෙලවෙනවම තමයි. ඒතර 150න් 130 35 තමයි යන්න පුළුවන් මැක්සිමම්. සායක ලියන්නත් තියෙනවා. ඒතර ඒ ලියලා ඉවරනකොට අර පැත්තෙන් තව කෑලි හැලෙනවා. ප්‍රශ්නේ එකින් එක විශ්ලේෂණය කිරීම මම මේ කරේ සරලව. තාම ඔයාලා මේ පිළිබඳ ලොකු අවබෝධයක් නැති හින්දා මට ලොකුට විස්තර කරන්න බෑ. නමුත් නිකන් මතක තියාගන්න මම මෙහෙම එකක් කිව්වා කියලා.